කොහොමද ඔයාලට ඔන්න මං අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලගේ කොණ්ඩේ වැටෙන එක සම්පූර්ණයෙන් නතර කරලා කොණ්ඩය වර්ධනය කරන කරපිංච සත්කාරයක් ගැන. ඉතින් අපේ රූජානු channel එකත් subscribe කරලා වීඩියෝ එක බලලා like කරලා ඔයාලගේ අදහස් comment එකක් විදිහට තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හරි අපි දැන් මේක වෙන විදිය බලමු. මම ඒ අතරතුර ඔයාලට පැහැදිලි කරන්නම් කරපිංච වලින් අපිට තියෙන වාසි සහ ප්‍රයෝජන මොනවද කියලා. ඉතින් මුලින්ම ඔයාලා කරපිංච ගන්න ඕනේ. කරපිංච වල තද කොළ පැහැති කරපිංච නම් වඩාත් හොඳයි. ඒ ටික වෙනම වාදනයකට කොළ විතරක් වෙනම සූරලා අරගන්න ඕනේ. මෙන්න මේ විදියට. අපි මෙතනදී වතුරට සාපේක්ෂව කරපිංච වැඩි ප්‍රමාණයක් ගන්න ඕනේ. දැන් මේ ගත්ත කරපිංච ටිකට අපි වතුර ටිකක් දා ගන්න ඕනේ. කරපිංච වැඩිපුරයි වතුර අඩු වෙනුයි තමයි එන්න ඕනේ. මම මේක ලිපේ තියා ගන්න හින්දා ගත්තේ ඇලුමිනියම් වාදනයක්. ඉතින් ඔයාලා වතුර ගනිද්දී මදිදි කියලා ඔයාලගේ ඇස් මට්ටමින් බලලා මදි වගේ නම් තව චුට්ටක් වතුර එකතු කරගන්න. මොකද ලිපේදී මේක වාෂ්ප වෙන හින්දා. අපි ඊට පස්සේ මේක මදි ගින්දරේ රත් කරගන්න ඕනේ. කොළවල කොළ පැහැය වතුරට මිශ්‍ර වෙනකම්. ඊට පස්සේ මම මේ පෙන්නනවා වගේ ස්ප්‍රේ බොටල් එකකුත් ලං කරලා තියාගන්න. ඉතින් මම කියන්නම් මේ කරපිංච වලින් අපිට මෙච්චරටම වැදගත් වෙන්නේ ඇයි කියලා. ඉතින් කරපිංච කියන්නේ කුළු බඩුවක්ම විතරක් නෙමෙයි. ඒක ගොඩාක්ම හොඳම ඖෂධයක් වෙනවා. අපේ හෘද රෝග, ස්නායු රෝග, දියවැඩියා වගේ රෝග පාලනය කරනවා. ඉතින් ඒ වගේ මේකෙන් අපි කොණ්ඩෙට හොඳ වර්ධන වේගයක් ලබා දෙනවා. ඒ වගේම කොණ්ඩය කළු කරනවා, වැටීම නතර කරනවා. ඒ වගේම අපේ ඇස් පෙනීමත් වැඩි කරනවා. මං කරපිංච වතුර සත්කාරෙම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ ඇයි දන්නවද? මේකෙන් කෙස් ගස් වලට හොඳ උරා ගැනීමක් ලබා දෙනවා වගේම තෙල් පාවිච්චි කරන්න අකමැති කට්ටියට ඔන්න මේක හොඳ අවස්ථාවක්. කරපිංච වතුර සත්කාරයෙන් ඔයාලගේ කොණ්ඩේ වැටීම නතර කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් වෙලා මේක කොණ්ඩේ තියාගෙන ඉන්න ඕනෙත් නැහැ. අපි ගොඩක්ම මේකෙන් කොණ්ඩේ තෙත මාතු කරන්නේත් නැහැ. මම දැන් පෙන්නනවා වගේ මේක හැම පැත්තකටම පොඩ්ඩක් මිශ්‍ර වෙන්න හරින්න. ඊට පස්සේ මේ වගේ වතුර පාටකට එනවා. කහ පාටකට, කොළ පාටකට වගේ පැහැයකට එනකොට ඔයාලා ලිප් ඔෆ් කරලා මේක නිවෙන්න තියන්න ඕන පැත්තකින්. මොකද නැත්තම් වතුර ටික වාෂ්ප වෙලා යන හින්දා. අපි කලින් ලෑස්ති කරගත්තු ස්ප්‍රේ බොටල් එක සූදානම් කරගෙන නිවුනට පස්සේ මේ විදියට වතුර ටික විතරක් අපි පෙරලා ගන්නවා. මම මේ වැඩේට ස්ප්‍රේ බෝතලයක්ම ගන්න කිව්වේ මේකෙන් වෙන්නේ අපේ ස්කැල්ප් එකට ඒ වගේම කෙස් ගස් වලට ඒවල කියුටිකල් ඇතුළට හොඳ උරා ගැනීමක් අපිට ලබා දෙන්න පුළුවන් හින්දා. සහ ඔයාලගේ පහසුව ඒ වගේම පීනස වගේ රෝග තියෙන අයට මේ ක්‍රමය ආරක්ෂිතයි. හරි අපි දැන් කරපිංච වතුර සත්කාරය හදාගෙන ඉවරයි. අපි දැන් මේක කොණ්ඩෙට ස්ප්‍රේ කරමු. මුලින්ම පනාවක් අරගෙන ඔයාලා දෙකට මැදින් ඉරක් බෙදා ගන්න. බෙදාගෙන ඒ ඉරි ඔස්සේ ස්කැල්ප් එකට වදින විදිහට ස්ප්‍රේ කරන්න පුළුවන්. එහෙමම කොණ්ඩෙන් පල්ලෙහාට ඇවිල්ලා කොණ්ඩෙට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. මතක තියාගන්න අපි මේක ස්ප්‍රේ කරද්දී වතුර ගොඩ බේරෙන්න ස්ප්‍රේ කරන්නේ නැහැ. ඉතින් මේක හරිම හෙල්ති ට්‍රීට්මන්ට් එකක් වගේම ඔයාලට මේක සතියකට 3 වතාවක් පාවිච්චි කරලා ඔයාලගේ කොණ්ඩේ වැටීම නතර කරගන්න පුළුවන්. දිගින් දිගටම කරලා ඔයාලත් මට රිසල්ට් අනිවාර්යයෙන්ම කියන්න. ඒ වගේම ඔන්න මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් මේ ටිප්ස් ටිකත් ඔයාලට දැන් දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ කොණ්ඩේ යන එක දිගින් දිගටම වෙනවා. ඒක නතර වෙන්නේ නැත්නම් ඔයාලගේ ඒ කොණ්ඩේ වැටීමට බලපාන බෑඩ් බිහේවියර් නරක ගති පැතුම් නිසා. ඉතින් ඒ මොනවද? මම එකින් එකට කියන්නම්. කොණ්ඩේ පීරද්දි දැති ලොකු පනාවක් පාවිච්චි කරන්න. කඩතුළු පනා විසික් කරන්න. නෑවට පස්සේ කොණ්ඩේ තෙත මාතු විතරක් කරන්න. එහෙ මෙහෙ අත ඝන කමට තදින් අල්ලලා පිසින්න එපා. හෙයා ඩ්‍රයි කරන එක නවත්තන්න. නිදා ගන්න කොට්ටේට ලිස්සන සුළු කවරයක් පාවිච්චි කරන්න. ඔයාලා පාවිච්චි කරන තෙල් වර්ගයක් තියෙනවා නම් පැය 3කට වඩා කොණ්ඩේ තෙල් තියන්න එපා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ කරපිංච වතුර සත්කාරය ගැන. ඉතින් මගේ කොණ්ඩේ දිග කොණ්ඩයන්නේ හරි අමාරුයි වගේ කොණ්ඩයක් නඩත්තු කරන්න. ඉතින් අපිට තෙල් පාවිච්චි කරන්න ඕන ඊට අමතරව කෙස් කලඹ පවත්වාගෙන යන අපිට එක එක ට්‍රීට්මන්ට් කරන්න වෙනවා. ඉතින් මම මේ කරපිංච වතුර සත්කාරය මාසෙකට කීප සැරයක් කරලා මගේ කොණ්ඩේ වැටීම නතර කරගෙන පාලනය කරගෙන යනවා.
ඉතින් ඒ අත්දැකීමෙන් කොටසක් තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. මේ වගේම වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. සුබ දවසක් එහෙනම් ඔයාලට.